හිතනවා අපේ රට අද අවශ්‍ය වී තිබෙන්නේ සමාජ ආර්ථික දේහි පුළුල් පරිවර්තනය. ඒ කවර කෙනෙක් මත රාණ්ඩු බලයක් රැස් කර ගැනීම හෝ කවර කෙනෙක් හෝ අගමැති පුටුවේ වාඩි කිරීම හෝ නෙවෙයි. අපේ රට පුළුල් සමාජ පරිවර්තනයක අවශ්‍ය යුගයක අපි පෙළමින් තිබෙනවා. මොකද මේ රාජපක්ෂ පාලනයට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරන්න බෑ. ඒ වෙනුවට තවදුරටත් අපේ රටේ ඒකාධිපති වීරව ශක්තිමත් කරන එක තමයි උට කරන්න පුළුවන්. මේ රාජපක්ෂ පාලනයට අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරලා ගොඩනගලා ආර්ථිකේ ප්‍රතිලාභ ජනතාවට බෙදා දෙන්න බෑ. ඒ වෙනුවට ඔහුට කළ හැකි වන්නේ අපේ රටේ ආර්ථිකය සුණු විසුණු කරමින් ඒ ඉතුරු වෙන කුඩා හෝ ධනයක් තිබෙනවනේ තමන්ගේ පවුල වටා ඉන්න කල්ලියත් වතා බෙදා ගැනීම විතරයි. මේ රාජපක්ෂ පාලනයට කිසිසේත්ම අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මෙලේ ජනතාව අතර ජාතික සමගි ගොඩනගන්න බෑ. ඔහුට පුළුවන්කම තිබෙන්නේ ජාතිකත්වයන් අතර විරසකභාවය, ජන කොට්ටාසයන් අතර ගැටුම, සැකය, අවිශ්වාසය, වෛරය, ක්‍රෝධය වර්ධනය කරන්න පමණ මේ රාජපක්ෂයට පුළුවන්කම ලැබෙන්නේ. මේ රාජපක්ෂයට කිසිසේත්ම අපේ රටේ යහපාලනය ගොඩනගන්න බෑ. දිසාපතිවරයාගේ බලතල දිසාපතිවරයාට, අමාත්‍යංශ ලේකම්වරයාගේ බලතල අමාත්‍යංශ ලේකම්වරයාට, විඝ්නකාධිපති දෙපාර්තමේන්තුවේ බලතල ඒකට, වංචා දුෂ්කර විමර්ශන සභාවේ බලතල ඒකට, ඒ සියල්ල ශක්තිමත් කරමින් අපේ රටේ යහපාලනය ගොඩනගන්න කිසිසේත්ම හැකියාවක් නැහැ මේ රාජපක්ෂ පාලනයට. ඒ නිසා මේ රාජපක්ෂ පාලනයෙන් තීරණාත්මක වෙන්වි අපි පුළුල් සමාජ ආර්ථික පරිවර්තනයක් වෙන මේ රට පෙළගැස්වීම යුතු අවධියකට අවිල්ලා තියෙනවා. ඒක විශාල කාර්යයක්, විශාල කාර්යයක්. හැබැයි ඒ කඩයිමට යන්නත් අපි ඒකයි කල්පනා කරන්නේ. ඒ කඩේම සාක්ෂාත් කර ගැනීමේදී ප්‍රජාතන්ත්‍රවාදී විවිධයන් පුළුල් වීම අතිශය වැදගත්. දැන් මේ වැඩසටහන ගත්තොත් ඔබ කල්පනා කරලා බලන්න. මොන්න තරම් අඳබාලද රාජපක්ෂ ජනාධිපතිවරයා මොන ගෝත්‍ර යුගයක ජීවත් වෙනවද කියලා කල්පනා කරන්න. ඔවුන් හිතනවා නම් ජනතාවට මේ ගෙන යන මතය ඩයලොග් එහෙම නැත්නම් POTV වලක්කලා නතර කරන්න පුළුවන් කියලා මොන තක්තයක්ද මේක? රාජපක්ෂ මහත්තයා ගෝත්‍ර යුගයේ වැඩ. අද ඊට වඩා තාක්ෂණ ඉස්සරහට ගිහිල්ලා තිබෙනවා. ජනතාව අතර මතයන් ඉස්සරහට ගිහිල්ලා තිබෙනවා. විවිධ විකල්ප ක්‍රම තියෙනවා ජනතාවට තොරතුරු හොයාගන්න. ඔබ විකල්ප තීරුව වගේම මගේ Facebook අඩවිය අරන් මේක සජීවී විකාශනය වෙනවා. අපි අපේ කාර්ය මණ්ඩලය මැදිහත්ලා දැන් ඒක සජීවී විකාශනය කරමින් තිබෙනවා. මේ රාජපක්ෂට